මම පැත්ත ලියාගත්තොත් ලිමිට්ස් x යනකොට බිඳුවට 1 ධන x වර්ගයේ වර්ගමූලය ඍණ 1. 1 ඍණ cos x නේ cos 6x සම්පූර්ණ එක බෙදීම x ඝණය 3යි sin x ඍණ 4යි sin ඝණය x. හරිද? දැන් මේක දැක්කහම අපිට කරන්න හිතෙන්නේ මොකක්ද? ඉතින් වර්ගමූල තිබ්බොත් ගොඩාක් වෙලාවට ළමයි වර්ගමූල ඉවත් කරගන්න හිතෙන්න ඕන. අනිවාර්යෙන් ඒක හිතෙන්න ඕන. හරිද? වර්ගමූල ඉවත් කරගන්න නම් මේ වගේ එක අපි කරන්නේ. ප්‍රතිපදයෙන් වැඩි කරන්න ඕන. මූලය අයින් කරගත්තාම සුළු කරන්න ලේසියි. එහෙනම් ප්‍රතිපදයෙන් වැඩි කරනවා කියන එක හරි. හරිද? එහෙනම් මුලින්ම ප්‍රතිපදයෙන් වැඩි කරගමු. 1 ධන x වර්ගය වර්ගමූලය ඍණ 1. හරි? 1 ඍණ cos 6යි x තියෙනවා. බෙදීම x ඝණය 3යි sin x ඍණ 4යි sin ඝණය x වැඩි කරගන්නවා මේකේ ප්‍රතිපදයේ. මෙන්න මේ සාධකයේ ප්‍රතිපදය මොකක්ද? 1 ධන x වර්ගයේ වර්ගමූලය ධන 1. 1 ධන x වර්ගයේ වර්ගමූලය ධන 1. හරි? වර්ගමූල ලකුණු ඉවත් කරලා මෙන්න මේ දෙන වැඩි වුණාම ළමයි මේ දෙක අපිට තේරෙන්නේ මොකක් වෙනවා කියලාද? අපිට තේරෙන්නේ උතන වර්ගමූල මේ වර්ග දෙක අතරේ සාධක දෙක වගේ. නම් පළවෙනි පදේ වර්ග වුණාම 1 ධන x වර්ගය ඍණ 1 කියලා හැදෙනවා. හරිද? එතකොට බෙදීම x ඝණය මේකේ දැන් මෙහෙම එකක් මට පේනවා. මම ඒක එතන එහෙම දාන්නද? 3යි sin x ඍණ 4යි sin ඝන x කියන්නේ sin 3ix කියලා. හරිද? එහෙම දාපුවම ලේසි. මේ 1 ඍණ cos 6ix සාමාන්‍යයෙන් ඔහොම තියාගෙන අපි හදන්නේ නැහැ නේ ළමයි. එහෙනම් මම මෙතන වැඩි කිරීම කියලා දාලා මෙහෙම කරන්න. 1 ඍණ cos 6xt එක කැපෙන්න සූත්‍රය යොදන්නම්. කොහොමද යොදන්නේ? 1 ඍණ මේ 1 ඍණ මේක ඊට පස්සේ cos 6xt දානවා 1 ඍණ 2යි sin වර්ගය 3ix කියලා. බෙදීම මේ කෑල්ල. මම ඔක්කොම පද ටික ලිව්වා හොඳට. බලන්න මේ පද ලියන විදිහත් එක්ක පහසුයි. හරි පැහැදිලිව ලියාගත්තාම මාර ලේසියි වැඩ ටික ඉස්සරහට යන්න. මේ ධන එකට මෙතන ඍණ 1 කැපිලා යනවා. ඍණයි ධන වෙනවා. ඒතර මෙතනත් ධන 1යි ඍණ 1යි කැපිලා යනවා. ලිමිට්ස් x යනකොට බිඳුවට x වර්ගයේ ඉරින් උඩ හැදෙනවා. යට x ඝනයක් තියෙනවා. sin 3x එකකුත් තියෙනවා. වැඩි කිරීම ඍණ ධන වෙනවා. 2යි sin වර්ගය 3ix බෙදීම 1 ධන x වර්ගයේ වර්ගමූලය ධන 1 කියලා එනවා. 1 sin 3x එකක් කැපිලා යනවා. හරි? මෙතන x වර්ගයක් කැපිලා යනවා ඔහොම. දැන් උත්තරේ එනවා ඉරෙන් උඩ ඉතිරි වෙනවා මොකද්ද? 2යි sin 3ix. ඉරෙන් යට ඉතිරි වෙනවා x වාරයක් 1 ධන x වර්ගයේ වර්ගමූලය ධන 1 කියලා. දැන් අපි මේ දෙකේ ඉලක්කම ලිමිට් කියන ගමු. ලිමිට්ස් x යනකොට බිඳුවට sin 3x බෙදීම x කියලා හදාගමු. හරි වැඩි කිරීම ඊට පස්සේ ලිමිට් එක ගමු. දැන් මේක හරිලා හරි මේක හරි මේක විතර ඉතුරු වෙන්නේ. 1 යට වර්ගමූල ඇතුලේ 1 ධන x වර්ගයේ ධන 1. සාමාන්‍යයෙන් ළමයි ලිමිට්ස් දාන්නේ හරිද? ඔක්කොම පද හදාගත්තයන් පස්සේ එකපාර ලිමිට් එක දාලා ආදේශ කරලා ගන්න. ඒක තමයි හදන විදිය. එතකොට දෙක වැඩි මොකද ඒක තමයි ක්‍රමය. නැත්තම් තැන් වලට ලිමිට් දාගෙන හදාගෙන ඉන්නේ මේ මෙහි හරියදී මේක අයින් කරගත්තන් පස්සේ මෙතෙන්ටම ලිමිට් එක දාලා ඒකේ උත්තරේ අරගෙන එහෙම ආවට අවුලක් නැහැ. හරිද? හැබැයි ඉතින් සම්මතයක් විදිහට කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒකෙදි ඔක්කොම පද ටික හදලා ඉවරනහම තමයි ලිමිට් වෙන් කරලා ලිමිට් එකපාර ආදේශ කරන්නේ. බලන්න මාකින් වල ඒ විදිහමයි තියෙන්නේ. හරි? මාකින් එකට අනුකූලව උත්තර ලියන ක්‍රමය තමයි මේ කියන්නේ. හරිද? මේක හදාගන්න පුළුවන් අපිට මෙතන 3x නම් මෙතෙන්ට 3ක් දානවා. මෙතෙන්ට 3ක් දානවා. මේක මේ 3 ඉලක්කම අතින්නේ දැන් මේ හරයට. එහෙනම් ඒක කැපෙන්න ලවයටත් 3 ඉලක්කමක් දාගන්න.
එළමයි දෙකේ ඉලක්කම තියෙනවා. මෙන්න මේ කෑල්ල ගත්තොත් එතකොට දැන් මම හදාගත්තා ඒක. ඒකේ අගේ 1යි 3යි. මෙතන 1 යට 1 ධන බිඳුවේ වර්ගයේ වර්ගමූලය ධන 1යි. හරි. උත්තරේ එනවා 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 1 යට 2යි. මොකද මේක සුළු වුණාම 2ක් එනවා. උත්තරේ 3ක් කියලා එනවා. ඔන්න තුන්වෙනි ගාන හදලා ඉවර කරගත්තා. ඔය වගේ එකට ලකුණු වෙන් කරන විදිහ බලමු සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් මේ ප්‍රතිබද්ධයෙන් වැඩි කරනවට ලකුණු 5ක් දෙනවා ළමයි. මොනවවත් දන්නේ නැතුව ප්‍රතිබද්ධයෙන් විතරක් වැඩි කරලා තිබ්බත් ලකුණු 5 හම්බ වෙනවා. හරිද? ඒ සාමාන්‍යයෙන් මැත්ස් වලට S එකක් ගන්න මාර ලේසි. හරි. මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් දැනගත්තාම ඇති. ඊට පස්සේ මේ එක රින කොස් වගේ දැක්කොත් සාමාන්‍යයෙන් ඒක අපි සයින් වලට හරවනවා. ඇයි හරවන්නේ? ඕකේ ප්‍රමේයක් තියෙනවා. මොකද්ද ප්‍රමේය? මෙන්න මෙහෙම ප්‍රමේයක්. හරිද? ලිමිට් x යනකොට බිඳුවට sin x බෙදීම x සමානයි 1යි කියලා. නැත්නම් මෙතන x නැතුව t ලියමුකෝ. මොකද මේ ගානේ x තිබ්බ හින්දා මෙහෙම තියරිය. මේ ටයිප් එකෙන් හැදුවොත් මෙන්න මේ ටයිප් එකට ආවොත් වැඩේ ලිමිට් එක අරගත්තාම 1යිලු උත්තරේ. හරිද? right. එහෙනම් මේකෙදි මෙන්න මේ වගේ ඒවා දැකපුවාම අපිට පුළුවන් 2ටගේ සූත්‍ර පාවිච්චි කරලා එක කපලා සයින් වලට හරව ගන්න. සයින් වලට හැරෙව්වොත් මේ ප්‍රමේය හදා ගන්න පුළුවන්. ඒකයි හරිද? ඒ හින්දා මේ වගේ තැන්වලදී අපි ඒක පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරනකොට ලකුණු 5ක් වගේ වෙන් කරනවා. ඒක මේ P වලට. ඔය හරි මේක ලියලා තිබ්බොත් ඒකට ලකුණු 5 දෙනවා. ඊට පස්සේ සුළු කරනවා. හරිද? සුළු කරලා මේ ප්‍රමේය හදා ගන්නවට මේ පේලියටම 5ක් දුන්නේ නැහැ කි. වෙන් කර ගන්නවට ලිමිට් එකට වෙන් කර ගන්නවට මේ ප්‍රමේය හදා ගන්නවටයි මේ කෑල්ල වෙන් කර ගන්නවටයි. ඒක කලින් වෙන් කරලා තිබිලා මේක පස්සේ හැදුවත් එතකොට මේ ලකුණු 5 එතෙන්ට සහ මෙතෙන්ට ඒ තැන් දෙක සලකලා දෙනවා. ඊට පස්සේ සීමාව ආදේශයට ලකුණු 5යි මේක 1යි කියලා හඳුන ගන්නවා. මේක ආදේශ කරනවා. උත්තරේ සුළු කරනවට 5යි. හරිද? ඔය වගේ ලකුණු 25 අපිට කඩන්න පුළුවන්. සාමාන්‍ය ගානක ලකුණු කැඩෙන්නේ කොහොමයි? එහෙම නැත්නම් මෙන්න මෙහෙම කඩනවා. මේක 1යි කියලා දානවට 5යි මේ 5 මෙතෙන්ට දෙනවා. හරි? මේක හැදුවට විතරක් බෑ. මේ 1 කියලා උත්තරේ දානවා කියන එකට 5ක් දෙනවා. එතකොට ඔන්න ඔය ටයිප් එකට තමයි ලකුණු හැදෙන්නේ. හරි? දැන් එහෙනම් එතනත් මේ විදිහට ත්‍රිකෝණයක් ඇතුලේ ඔයාලගේ ලකුණු දාගන්න 25න් කීයක් තිබුණාද කියලා.